කමින්ද ඔයා කණ්ඩායම් තුනේම උපනායක. මේක ටිකක් වෙනස් විදිහේ වගකීමක් වගේම ලොකු බරක්. කොහොමද ඔයා මේක දකින්නේ? ඇත්තටම ඔපචුනිටි එකක් ඉදිරියට ගත්තොත් මම හිතනවා හොඳ ඔපචුනිටි එකක් කියලා. ඒත් එක්කම ටීම් එකට දෙන සපෝට් එක මම හිතනවා උපනායකයා වුණත් කණ්ඩායමේ සාමාන්‍ය ප්ලේයර් කෙනෙක් වුණත් මම හිතන්නේ ටීම් එකට ඒ සපෝට් එක දිගටම දෙන්න ඕනේ. ඉතින් මම හිතනවා උපනායකයා ප්ලේයර් වුණා කියලා වෙනසක් නැහැ. ඉතින් මම හිතන්නේ මට දෙන්න පුළුවන් උපරිම සහයෝගය නායකයාට සහ ටීම් එකට කෝචස්ලාට දෙන්න තමයි මගේ බලාපොරොත්තුව. කමින්ද දැන් පොඩි කාලේ කණ්ඩායම විශාල හැලැප්පීමකට ලක් වුණා. දැන් අලුත් සංචාරයක් අලුත් තත්ත්වයක් උදා වෙලා තියෙනවා. කොහොමද ඒකට සූදානම් වෙලා තියෙන්නේ? ඔබ දැන් අලුත් අනුතරක් හම්බුලා තියෙනවා. ඔව් ඇත්තටම ටීම් එකක් ඉදිරියට ගත්තොත් අපි හිතනවා හොඳ මානසික මට්ටමක අපේ ටීම් එකම ප්ලේයර්ස්ලා සහ සපෝට් ස්ටාෆ් එක ඉන්නවා. ඉතින් මම හිතනවා අලුත් මුණුවරක් මම හිතනවා අපි ටීම් එක මේ සංචාරය හොඳට කරයි කියලා. අපි ටීම් එකක් විදියට දිගටම බලාපොරොත්තු වෙන්නේ මේ සංචාරය විතරක් නෙමෙයි ඉදිරි වර්ල්ඩ් කප් එක 2027 වර්ල්ඩ් කප් එක සඳහා අපේ උපරිම සහයෝගය දීලා අපේ උපරිම එෆර්ට් එක දීලා ඉතින් මම හිතන්නේ ඒ එෆර්ට් එකත් එක්ක අපි ටුවර් එකෙන් ටුවර් එක ස්ටෙප් එකෙන් ස්ටෙප් එක අපි අපේ ටාගට් එකට යන්න තමයි අපි ප්ලෑන් කරන් ඉන්නේ. කමුදු 19 15 කණ්ඩායමේ ඉඳන් අපි දකින්න ලෑස් තමයි ඔයා කැප්ටන්සි කරනකොට ලොකු රෙස්පොන්සිබිලිටි එකක් එක්ක වගේ පර්ෆෝමන්ස් සෑහෙන උඩ තැනක තියෙනවා. ඒකට කොහොමද ඔයා ඒක මොටිවේෂන් එකක් කරගන්නේ රෙස්පොන්සිබිලිටි එකක් ආවහම ඔයාගේ පර්ෆෝමන්ස් වැඩි දියුණු කරගන්න? ඔව් ඇත්තටම කිව්වාගේ මම 19න් 15 නායකත්වයේ දරුවා. ඉතින් මම හිතන්නේ නායකයාට උපරිම සහයෝගය දෙන්න සහ කෝච්ට උපරිම සහයෝගය දීලා කණ්ඩායමේ අනිකුත් ප්ලේයර්ස්ලා ඔක්කොමත් එක්ක සහයෝගයෙන් ටීම් එකක් ඉදිරියට ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තුව. මගේ එක්ස්පීරියන්ස් යූස් කරලා ඉතින් මම හිතනවා මගේ එක්ස්පීරියන්ස් උත් යූස් කරලා මට දෙන්න පුළුවන් උපරිම සහයෝගය ටීම් එක වෙනුවෙන් නායක වෙනුවෙන් මම දෙන එක තමයි මගේ යුතුයකම. දැන් ඔයා කණ්ඩායම් තුනේම උපනායකයන් නිසා ඔයාලට කණ්ඩායම් තුන වගේ ප්ලේස් එක රඳවා ගන්න. එතකොට ඔයාගේ බැටිං එකේ ඔයා ටෙක්නිකලි කොහොමද එකක් මේකට ජස් වෙන්නේ? ඒවනේ එක ඔයා දැන් තිබුණු කරුවේ කණ්ඩායමට එනකොට ඔයලාට ඒ කණ්ඩායම සම්පූර්ණයෙන්ම ස්කෑන් කරලා තමයි එන්නේ. කවුද ඉන්නේ මොනවා මේකට මොනවද කරන්න පුළුවන් අර මේ කියන එක. එතකොට එයා වෙච්ච පළවෙනි හමුවේදීම ගැරි කස්ටර්ලාට මොනවද කිව්වේ? පෙර දෙනකන් හිටියේ ඉන්දියාවේ IPL එකේ. ඉතින් මම එක සෙෂන් එකක අලුත් කෝච් එක කරා. ඇත්තටම මම හිතන විදියට ගොඩක් හොඳ කෝච් කෙනෙක්. ඉස්සරහට අපි වැඩ කරලා බලමු. ඉතින් මම හිතනවා මට හම්බුණු පළවෙනි සෙෂන් එකේ ගොඩක් දේවල් අපි කතා කරා. මම බැටිං සෙෂන් එකක් කරා. ඉතින් පැය එකමාරක දෙක විතර. ඉතින් මම හිතනවා ඒ සෙෂන් එකත් එක්ක හොඳට ගියා කියලා. ඉතින් අපි ඉදිරියේදී බලමු කොහොමද කෝචස්ලත් එක්ක කතා කරලා ප්ලේයර්ස්ලා මැනේජ් කරගෙන මේ ගමන ඉස්සරහට යන්නේ. බැටිං ටෙක්නික් කොහොමද වෙනන්නේ? ඔයා ඇඩ්ජස්ට් කරගන්නේ මේ ෆෝමැට්ස් තුනේ? ෆෝමැට් තුන මම හිතන්නේ මම පසුගිය අවුරුදු දෙකේ එක දිගට සෙල්ලම් කරා. ඉතින් මම හිතනවා උපනායකයා වීම ඒකට බලපාන්නේ නැහැ කියලා. ඉතින් මම හිතනවා මම ෆ්‍රී මගේ මයින්ඩ් එකත් එක්ක මම ෆ්‍රී සෙල්ලම් කරන්න මම කලින් සෙල්ලම් කරා වගේ.